Okay, she keep calling every single night. And Hello friends. Eating on අද ගෙනල්ලා තියෙන්නේ මොකද්ද? ක්‍රිපීසා. ක්‍රිපීසා තමයි මචං ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ක්‍රිපීසා පේනවා ඉතින් ඔයාලට. මචං මේකේ මෙහිමයි සීන් එක එන්නේ. මේ මෙන්න මේ පීසා කඩයක්. මේකේ නම මේ පීසා රීද මොකද්ද මොකලක් තමයි මේකේ නම. ඉතින් මේ පීසා කඩේ වැඩ කරපු එක පීසා එකක් හදලා එකපාරක් ඕඩර් එකට. ඊට පස්සේ පීසා එක හැදුවට පස්සේ ටිකක් වෙලා යද්දි පීසා එක රාක්ෂයෙක් වෙලා ඊට පස්සේ ඕක දිගටම වෙන්න අරගෙන. ඉතින් ඕවා තනිකර බොරුනේ බෑන්. ඒ නිසා ඉතින් මම බය නැතුව ඉතින් මේ කඩේ සල්ලි වලට ගත්තා. ඉතින් කලින් වැඩ කරපු එක ගියා. වැඩ කරන්න බෑ කියලා. ඉතින් බෝඩ් එකක් ගහලා තියෙනවා. ඉතින් කඩේ මේක තමයි. කඩේ ඇතුළට යන්න බෑ. කඩේ ඇතුළ බලන්න යන්න නම් අපි ජෝර්ජ්ගෙන් මේ පිටන තියෙනවා closed. ask George for the keys. ඉතින් අපි ජෝර්ජ් හම්බෙන්න යන්න ඕන. ජෝර්ජ්ද ජියෝර්ජ්ද මන්දා. සාමාන්‍යයෙන් ජියෝර්ජ් කියන එක ප්‍රොනවුන්ස් වෙන්නේ බොයිස් මේ ජෝර්ජ් කියලා තමයි කියන්නේ. දැන් ඔය ලියලා තියෙන්නේ ජියෝර්ජ් කියලානේ. ඒනොට ප්‍රොනවුන්ස් වෙන්නේ ගොඩක් වෙලාවට ජෝර්ජ් කියලා. හරි හරි මොකක් හරි දැන් ජෝර්ජ්ස් බාර් කියලා තියෙනවා. ඉතින් අපි ගින් යතුරු ඉල්ල ගමු. කො යතුරු දීපන්. දීපන් යතුරු. අයියෝ ආයෙත් බිම දැම්මනේ. මේ ෆ්‍රෙන්ඩ්ස් මේ යතුරු එහෙම නැති කරගන්න එපා. මාර අමාරුයි බිම වැටුනොත් හොයාගන්න. ඔන්න මම වීසි කරනවා. පේනවනේ. අර කැලේකට එහෙම වීසි කරොත් ඉවරයි. ලේසියෙන් මිනිහෙකුට හොයාගන්න බෑ. අයියෝ මේක වැටෙනවනේ අප්පා. මොකක්ද දැන් මචං පීසා කඩේ අපි සුබ මොහොතින් ඇරගමු. ඇරලා අපි නම් ওই මිත්‍යා විශ්වාස කරන්නේ නෑ බං. හරිද? දැන් ඉලෙක්ට්‍රිසිටි සර්විස් එකක් අපි ගන්න ඕන මේකට. what pizza tax පිස්සුද තානි කර බෝ බම්ගේ මේ අපි යම් බල්බ් එකක් ගන්න. මොකද්ද මේ? අර මොකක්ද අර බිත්තරයක් වගේ තියෙන්නේ ඈ මේ මක්කයි මේ වඩ්‍ය ඊ මොකද්ද මේ උනේ ඊ මොකෙද්ද මේ මට පේන්නේ අරු කිව්ව කතාව ඇත්ත වීගෙන එන්නේ අන්න අතන තියෙනවා තක්කාලි ගෙඩියක් මේ තක්කාලි ගෙඩිය කෑවම වෙන්නේ නැහැ අපේ පස්සෙන් එන්නේ නැහැ හරි තා පොඩ්ඩෙන් ආයෙත් ඔකට අහු වෙනවා හරි ප්‍රින්ස් දැන් අපි යන් බල්බ් එකක් බල්බ් ගන්න යන්න ඕන අන්න අර පැත්තේ කඩේකට ඒ ඇස්සේ ෆෝන් එක ටච් වෙන්නේ නැහැ ඉතින් මට එපා වෙනවා හරි ප්‍රින්ස් දැන් අපි යම් බල්බ් එකක් ගන්න අයියෝ ටච් වෙන්නේ නැහැ බම් මේක හරි ඉතින් ගොඩක් අය කියලා තිබ්බා මට PC එකේ ගේන්න කියලා එක කිව්වා. ඒ කියන්නේ ගේම් ප්ලේ වීඩියෝස්. ඉතින් මම ගේන්නම් PC එකේ ගේම් ප්ලේ වීඩියෝ එකක්. ඉතින් ඔයාලා තාම මගේ PC එක දැකලා නැහැනේ. මම PC එකේ වීඩියෝ එකක් දානවා. අදම දානවා. මෙන්න මුගෙන් තමයි ඉල්ල ගන්න ඕන බල්බ් එක. මු තමයි රෑ කමෙන්ට් වීඩියෝ එකේ හිටි කකුල් නලියන අක්කා. එන්න මු තමයි. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි දැන් මෙතනින් පාර පයින්න ඕනේ මේ මෙතනින් වාහනයකට හැප්පුණොත් නම් ආයි ඉවරටම ඉවරයි ඊසි නෑ ආයි වාහනේ මෙතනින් වාහනයකට හැප්පුණොත් මේව මාර බල්බ් මේ බින්දෙන්නේ නැහැ බිම දැම්මට පාරට දාලා බලමු පාරටයි දැමෙන්නේ නැත්තේ ඇයි බං පාරට දැමෙන්නේ නැත්තේ ඔය දැමුණ ගානට අර දැක්කන යට කරන් යන වේත් අවුලන්නේ නැහැ හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි ගිහිල්ලා බල්බ් එක සවි කරගමු. සවි කරගත්තා ඊළඟට ෆෝන් එකක් ඕනලු. දැන් මචං නම් අපි ෆෝන් එකක් ගන්න. අපි ගමු Samsung iPhone 17 Pro එකක් ගමු. නැත්තම් Pixel එකක් ගමු. මොකද්ද ගන්නෙ?
බලමු මල්ලි මට දෙන්න iPhone 17 Pro එක. මේ මොකද්ද බං මේ දුන්නේ? වද්ද මීමුකේ මේ උනේ ආයිමත් රාක්ෂය එනවාගේ පස්සෙන්. බලන් ඉමු. ඩයල් එක කොහෙන් හරි මතුවුනොත් ඉවරයි. ඩයල් එක නෑ පේන මචං අපි දැන් තක්කාලි ගෙඩියක් හොයාගන්න ඕන කොහෙන් හරි. නැත්තම් අරයා කා එනවා පස්සේ. අයියේ තක්කාලි ගෙඩිය කොහෙද? දෝ තක්කාලි ඔයා කොහෙද? අනේ තක්කාලි ඔයා කොහෙද ඉන්නේ? අනේ තක්කාලි අයියෝ යකෝ. තියෙන්නේ බාණ්ඩේ. දැන්ට මචං යකා නෑ පිටිපස්සේ. අපි පට් ගාලා ගිහිල්ලා තක්කාලි ගෙඩියට වැඩේ දෙමු ෂොට් එක දෙමු. හායි ෆ්‍රෙන්ඩ්ස්. දැන් අපි කෙලින්ම දුවන්න ඕන ෆෝන් එක තියන්න. බලන්න හැප්පුණාම වෙන දේ. හැප්පුන්නේ නැද්ද? හැප්පුණා. දැක්කද වෙන දේ? පොඩි මයික් එක හදාගන්න. හරි ඇහෙනවනේ. අයියෝ මුදාන්න කොහෙද ඉන්නේ? කොහෙද? මෙහෙනේ. මේ තියෙන්නේ ෆෝන් එක. දැන් මචං අපි යන්න ඕන අපි බණ්ඩයක් හොයාගන්න. එහෙනම් ආද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කොමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සකරබයිස් කරන්න.